ආයි යාළුවනේ කොහොමද ඔයාලට? අනුන්ට ආදරේ ඔයා නෙළුවෙන් අදත් මං ආවා. මට ආවේ ඔයාලට මං කිව්වා මගේ කලින් වීඩියෝ එකේ මං යාළුවෙක් ගෙනාවා කියලා. ඒ යාළුවා පෙන්නන්න. ලෙඩ වෙලා ඉන්න යාළුවනේ. මේ සතියකට පස්සේ තමයි මේ වීඩියෝ එක දාන්නේ. එහෙනම් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න. ඔයාලගේ මාළු හදන යාළුවන්ට මේක ෂෙයා කරන්න. අපි යන් යාළුවා බලන්න. යාළුවනේ මම ගෙනාවේ පයිටස් පිරිමි සතෙක්. අර මගේ පයිටස් ගෑනු සතෙක් ඉන්නනේ ඌට මම ගෙනල්ලා අර මගේ මල් පෝච්චියේ තියෙන්නේ සීබ්‍ර මාළු පැටව හිටියේ. ඒකේ සීබ්‍ර මාළු පැටව ටික නම් මැරුණා යාළුවනේ. ඒකට දාගත්තා මම. ඒක හොදලා පෙන්නන්නම් මං ඉන්න. මේක තමයි ඉන්නේ යාළුවනේ මගේ පයිටස් පිරිමි සතා. අපි දැන් ඌ බලමු. ඌ පොඩ්ඩක් පොඩි. අර ගෑනු සතා මගේ ගොඩක් ලොකුයි. හරියාවිත් දන්නේ නැහැ. අපි දැන් ඌ බලමු යාළුවනේ. මේ ටික අයින් කරගමු යාළුවනේ. GT සීබ්‍ර මාළු පැටව ටික නම් මැරුණා. මම ෂෝට් වීඩියෝ එකක් දැම්මා මූගේ මේ ඉන්නේ යාළුවනේ. අන්න පේනවද? මෙතන ඉන්නේ යාළුවනේ. මම ලං කරලා පෙන්නන්න. යාළුවනේ දැන් කරගන්න ඕනේ මේකට අර පයිටස් ගෑනු සතා දාගන්න. මම පයිටස් ගෑනු සතා දාගන්න යාව ජෑම්බෝතරයා ගෙනාවේ නෑ අතිද ටිප් එක. මේක මම මේ පයිටස් ගෑනු සතා ඉස්සෙල්ලා දාලා තිබ්බා. ඒකයි මේ දියසෙල බැඳලා තියෙන්නේ. අපි මේක හොදගෙන පයිටස් ගෑනු සතා දාලා මේක තියමු අරගෙන ටික පැයක් විතර. එහෙනම් මේක හොදගෙන යාළුවනේ අපි දාගමු පයිටස් ගෑනු සතා. යාළුවනේ මේක මම හොදගත්තා. වතුරක් පුරව ගත්තා. මේක ටික වෙලා තියාගත්තා මම වතුර පුරවගෙන. පයිටස් ගෑනු සතා අල්ලලා මේකට දාගමු යාළුවනේ. යාළුවනේ පයිටස් ගෑනු සතා ඉන්නේ මේකේ. ඔයාට මතකද මේ පළවෙනි වීඩියෝ එක මේක හොදන එක? මේක තමයි ඉන්නේ යාළුවනේ. අපි ඌ අල්ලගෙන මේකට දාගමු යාළුවනේ. මේක තමයි පැටව ඉන්නේ. මම ඒක ඉච්ච හේදුවා. ඒක වීඩියෝ එකක් ගෙනාවේ නෑ යාළුවනේ. ඒක මම හොදලා අර මගේ ලොකු පොන්ට් එකේ තියෙන නිර්මාණය පැලයක් වින්දුවා. අපි යාළුවා අල්ලගෙන දාගමු යාළුවනේ. යාළුවනේ අපි පයිටස් ගෑනු සතා අල්ලගෙන දාගමු මේකට. පොඩ්ඩක් අමාරු වෙයි. මගේ ලොකු ටැංකියේ හිටිය මොලී මාළු ටික මම මේක මොලී මාළු ටික මේකට අල්ලලා දැම්මේ යාළුවනේ. කමක් නැහැ අපි අල්ලලා දාගමු. මම අල්ලලා ඔයාලට පෙන්නන්නම්. තමයි මගේ මාළුවෙන් ලස්සනම මාළුවා. දැන් මේක කැලැත් වෙනවා. ඉතින් පිට තුවාල වෙලාද බන්ද යාළුවනේ. මේ පොඩ්ඩක් අල්ල ගන්න අමාරුයි. මේ යාළුවා මාළුවනේ පයිටස් ගෑනු සතා. ඌනම් ටිකක් මාසයි. මගේ පිරිමි සතාට වඩා. ඉන්න මම ඔයාලට අරන් පෙන්නන්න. මේ යාළුවනේ. අපි මූව දැන් දාගමු පයිටස් පිරිමි සතා ඉන්න මේ මල් පෝච්චියට. මුගේ මේ කොන්දේ තුවාලයක්ද කොහෙද යාළුවනේ. කොර පොත්තක්ද කොහෙද ගැලවිලා. අපි මූව දාගමු යාළුවනේ. පයින්නත් වගේ හදන්න යාළුවනේ. අපි ගෑනු සතාව දාගමු පිරිමි සතා ඉන්න මල් පෝච්චියට. ටක් ගාලා ඌව දාලා පොඩි පොලිතින් කෑල්ලක් දාමු පෙන බුබුල හදන්න. අපි දාගමු යාළුවනේ. මේ තියෙන මල් පෝච්චිය යාළුවනේ. අපි ගෑනු සතාව දාගමු. අපි මේකට පොලිතින් කෑල්ලක් කපලා දාගමු පිරිමි සතාට පෙන බුබුල හදන්න. මම පොලිතින් කෑල්ලක් කපාගත්ත යාළුවනේ. මේ කපලා හේදුවා. අපි මේක දාගමු යාළුවනේ. උන්ට ලේසි වෙන්න තමයි මේක දාගන්නේ. අපි මේක දාගමු පැත්තකින් යාළුවනේ. පිරිමි සතා උඩ ඉන්නේ. ගෑනු සතා මේක ඇතුලේ.
පෙන පොබුල හැදවාම ම යාලුවන්ට පෙන්න්න මේ මාර්ග දෙන්න දාගෙන ටික වෙලාකට පස්සේ යාලුවනේ පැයක්කත වෙනවා එන්න පෙන පුපුල අදන්න අලංගේ එන එකත් තියෙනවා වලට පේනවත් දන්නේ බලමු අලුව යාලුවනේ මගේ දෙවනි විඩියගේ මන් ටැන්කිය හෝදන එකමන් ටැන්කිය හෝදන එක මාළු දාලා පෙන්නුවෙන යාලුවන්ට දා හවස කරපින්ද රෑවෙන හින්දා දැමන් එක මාළු ටැන්කි හොදපක පෙන්න්න ඒකම මොලි මල්ටික මේ බේසාමුලට දාගත්තා ඇබැ ටික දෙන දැම්ම ටැන්කියට මං ඔයාලට එවුන් ටික පෙන්න්න ටැන්කි හොදපට දැන්න ටික කොල වෙලා අව්වට වැස්සනන්න අව්වට තමයි කොළ වෙන්නේ අත් බලමු යාලුවන් මේ තියන්න යාලුවන පොන්්ට එක ඔොදල සතියයි වෙන්නේ මාල්ටික දැන්නම් පැදිලියෝ පේනවා මේක ඉස්සරනම් ජරාවුනේ ටක්ගාල මේක නෙට් එකක් තිබෙන යාලුවනේ අප තාත් දැ නෙට් එකක් දාලා තියෙන්නේ සිංද ආම හරියට ජරාවෙලා නෑ මේ මාළු ටික මොලි මාල්ටික්ක් මං අරග දේශංවලට දාගත්ත යාලුවනේ මම එක පයිට සිරිමි සත්තා පෙන කෝඩු ඇතුවාම පෙන්න්න යාලුවනේ මේ දවසකට පස්සෙම වීඩියෝ කරන්නේ අපි පයිසස්ලා විස්තර දාලා මට සමාවෙන්න මේ ඊය මේ පෙනකුඩු හදල තිප්පා අවස මං එකද පයිටස් කියනු සතා එක දාගත්ත බේ මේ මල් පෝච්චියට මට එක විඩියෝ කරගන්න බැවුණා හැබැයි අද දවල් වෙද්දි විස්තර දාලා තිබ්බා දැන් අපි පයිටස් කියනු සතා අයිංකර ගමු පිටිම් සතා කොටන හින්දා පයිටස් කියනු සතා දාගමු ජෑම් බෝතලයට යාලුවන අල්ලුවනේ උන් දෙන්න තාම බිත්තර දාන ගමන් ඉන්නේ මං ඔයාලට පෙන්න්න පීටි කොල්ලේ ගාවන මේ පෙනකූඩු හදල තියෙන්නේ මේ ඔන්න මේ උඩ තියෙන කොලේ උඩ්ඩි පෙනකෝඩුවක් හදල තියෙන්නේ යාලුවනේ ඔයාලට පෙන්න්න මට පේනවා බිත්තර දෙකත් තුනක් තියෙනවා ආමුම් බිත්තර දානවා මම දවල් බලද්දි පිණිසතා ගැන සතාට කෙටුවා බැවුම් තාම බිත්තර දානවා තවටකින් බලලා යන් සතා අස්කරගම යාලුවන් යාලුවනේ උන් දෙන්න තාම බිත්තර දානවා මහිතින් කරදර කරන්න ගියේ නෑ මම රීටි කොල්ලේ අර කොල්ලේ උඩින් දැම්ම පයිට සිරිනි සතාට ලේසි වෙන්න උදැන් ඒකුඩ වෙන කුඩුව හදාවී විත්තර ටිකක් දාලා තියෙන්නේ යාලුවනේ මම අවටකින් පෙන්න්නම් ඔයාලට යාලුවන මේ පැකට විතර පස්සේ උන් දෙන්න තාම් බිත්තර දානවා මං කියන්න ඕන ඔයාට මං මාළු ගැන එහෙම ලොකුවට දන්න කෙනෙන්නේ මේ මේ මාළු ගැන ලොකුවට දන්නෑ මම මේ වීඩියෝ බල තමයි මුන් දෙන්නම් දීට් කරන්නේ දීට් කරන්නේ මම මාළු ගැන ලොකුවට දන්නේ මුන් දෙන තා බිත්තර දානවා පුට්මෝනිින් යාලුවනේ මේ තුන්වෙනි දවස අපි පයිටස්ල බිත්තර දාලි වරයි දැන් එකන සතා බේසමට දාගන්න ඕනේ පයිටස් පිරිම් සත්තා කොටනවා අපිව බේසමට දාගම යාලුව යාලුවනේ අපි මේටිකයින් කරගෙන මාළුව දාගමු ගණගන්න පම සරමක් ඇඳන් ඉන්නේ දැන්න පෙනරගුල හදලා ඉන්නම වෙලාට පෙන්න්න යාලුවනෙමින් අපිටි කොල්ලේ දාප එක පෙනරගුල හදලා පයිටස් ගෑනු සතා යට ඉන්නේ පිරිමි සටා උත්ත කොට්ටනවා අපි එකින්දු වයින් කරගමු පී හිමීට අයින් කරගමු ඕනික අමාරුවෙන් එක ඉන්නට මාසේ ඇති ඉතිද හිමීට වූ අයින් කරගමු මේක පෙන පුබල අස්සටම ගියා මේ අත් දෙක හෝතගෙන ඉන්න යාලුවනේ අපි ඌට අයින් කරලට වෙනම කන්න දාම යාලුවන ඌට මහන්සේ ඇති අල්ලගත්ත යාලුවනේ අපි බේසමට දාගන්නේ
අයින් කරගත්ත යාළුවනේ. දැන් පයිටස් පිරිමි සතා විතරයි ඉන්නේ. මම ඔයාලට පැටව් ආපුවම පෙන්නන්නම්. මේකට දාගත්ත පයිටස් ගෑනු සතා. මම ඔයාලට පැටව් ආපුවම පෙන්නන්නම්. පැටව් වෙන්න නම් දවසක් විතර යනවා යාළුවනේ. මම පැටව් ආපුවම පෙන්නන්නම් යාළුවනේ. ආ යාළුවනේ කොහමද ඔයාලට? මේ 4 වෙනි දවසේ පයිටස්ලා විතර දාලා මම පයිටස් ගෑනු සතා අයින් කර මේ 4 වෙනි දවසේ එන්නම් විතර හැච්චලා පැටව් ඇවිල්ලා ඇති. තාම මම බැලුවේ පැටව් ඇවිල්ලාද කියලා. ඔයාලත් එක බලන්න හිටියේ. දැන් නම් පැටව් ඇවිල්ලා ඇති. අපි බලමු යාළුවනේ පැටව් ඇවිල්ලාද කියලා. යාළුවනේ මම ටයිල් කැර ටික අයින් කරගත්තේ නැහැ. අපි ටයිල් කැර ටික අයින් කරගෙන බලමු පැටව් ඇවිල්ලාද කියලා. මම මේක වහලා තිබ්බේ මේකට වයින් හින්දා. මේකට වැස්ස වැටුනොත් පෙන කූඩුව කැඩෙන හින්දා. අපි බලමු පැටව් ඇවිල්ලාද කියලා යාළුවනේ. පැටව් ඇවිල්ලා යාළුවනේ. ඉන්න මං ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මගේ වැඩේ සාර්ථකයි. පයිරස් මාළුන්ගේ පැටව ඇවිල්ලා. මට සතුටුයි ඉතින්. ඉන්න මම ඔයාලට පැටව ටික පෙන්නන්න යාළුවනේ. ඉන්න යාළුවනේ මම ඔයාලට පැටව පෙන්නන්න. මගේ මාංශය සාර්ථකයි. ඉන්න මම ඔයාලට පැටව පෙන්නන්න යාළුවනේ. උන් පොඩි ඔයාලට පෙනෙත් දන්නේ. මෙන්න මෙතන ඉන්නා මේ පිච්චිය මෙන්න මෙතන. මම හිතන්නේ අද එළියට ඇවිල්ලා තියෙන බිත්තර වලින් මෙතන ඉන්නවා. පයිරස් පින්වත්තා උන් අල්ලන් ඇවිල්ලා පෙන කූඩුවට විදිනවා. මල් පෝච්චිය මේ අයිනේ ඉන්නේ යාළුවනේ පැටව. පයිරස් පිරිමි සතාට අපි කන්න දාන්නත් ඕනේ. අපි ඌට කන්න දාමු ඌට මාංශය ඇති. අපි පයිරස් පිරිමි සතාට කන්න දාමු. ඌ හැබැයි කන්නේ නැහැ. ඌ තාම පැටව අල්ලන් ඇවිල්ලා පෙන කූඩුවට විදිනවා යාළුවනේ. ඌ බඩගිනි වෙලාවට පැටව අල්ලන් ඇවිල්ලා විදලා කාවි. අපි කොහොම වුණත් කෑම දාලා තියන්න ඕනේ. ගෑනු සතා නම් ඉන්නවා යාළුවනේ. ඔයාලට පේනවද පැටව? මගේ වැඩේ සාර්ථකයි යාළුවනේ. යාළුවනේ ඉතින් ඔච්චර තමයි වීඩියෝ එක. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඊළඟට මොන වීඩියෝ එකක්ද ඕනේ කියලා යටින් කමෙන්ට් කරන්න. අඩුපාඩු ඇති හිතන්න එපා. එහෙනම් සුබ දවසක්.